අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මෙන්න මේ Apple iPhone 15 එක ගැන. ඉතින් ඔය Apple iPhone 15 එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අද මේ ගෙනාපු වීඩියෝ එකට ගොඩාක් වැදගත්යි. මොකද අද අපි මෙන්න මේ වීඩියෝ එකෙන් iPhone 15 එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන මම දන්න කියන හැමදේම ඔයත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් එහෙම ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධයෙන් හොඳ මට්ටමක දසක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ විදිහටම ඉස්සරහට 15 Plus එක, ඒ වගේම 15 Pro එක, ඒ වගේම 15 Pro Max ස්මාර්ට්ෆෝන් තුනෙත් වීඩියෝස් අරන් එනවා. මොකද අපි channel එකේ පිළිවෙලට තමයි මේ වීඩියෝස් ඔක්කොම අරගෙන ආවේ. අපි මීට කලින් ආපු හැම iPhone එක ගැනම කතා කරලා තියෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට ගිහලා බලමු මෙන්න මේ Apple iPhone 15 එක මොන වගේ ස්මාර්ට්ෆෝන් එකක්ද කියලා. ඉතින් මෙන්න මේ iPhone 15 එක අපිට සාමාන්‍ය ලංකාවේදී ගන්න පුළුවන් ඉන්නේ රුපියල් 1,80,000ත් ඒ වගේම 1,02,000ත් වගේ ප්‍රයිස් රේන්ජ් එකකදී. ඉතින් අපිට ප්‍රයිස් එකට මේවා බ්‍රෑන්ඩ් නිව්ම ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තමයි මේ ෆෝන් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එක 5G ස්මාර්ට්ෆෝන් එකක්. ඒ හින්දා අපිට මේ ෆෝන් එකේදී 5G network එක එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන ඩිසයින් එක සම්බන්ධයෙන් කතා කරලා හිටියොත් එහෙම මේ ෆෝන් එකේ තියෙන අර Apple iPhone 13 සහ 14 වල ආපු ඩිසයින් එකම තමයි. ලොකු වෙනසක් වෙලා නැහැ. ගොඩක් දුරට ඒ ඩිසයින් එකට සේම් ඩිසයින් එකක් තමයි අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා iPhone 14 series එකත් එක්ක තමයි මෙන්න මේ Dynamic Island කියන එක ආවේ. හැබැයි iPhone 14 එකේ අපිට Dynamic Island බලා ගන්න හම්බුන්නේ නැහැ. අපිට 14 Pro එකේ දැන් තමයි Dynamic Island බලා ගන්න පුළුවන් උනේ. හැබැයි අපිට මෙන්න මේ 15 එකේ base variant එකේම Dynamic Island බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් හරහට දාපු කැමරා setup එකක් එක්ක මෙන්න මේ ෆෝන් එකේ ඩිසයින් එකත් මෙදාපාර ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ කැමරා දෙක හරහට දාන්න හේතුව තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා sensor shift OS එකක්. ඉතින් අන්න ඒකට support එකක් විදිහට තමයි මෙන්න මේ කැමරා දෙක දෙපැත්තට දාලා වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රීමියම් ෆිනිෂ් එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. අතට ප්‍රීමියම් ෆීල් එකක් ලබා දෙන ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් අපිට මේ ෆෝන් එකේ මෙදාපාර ලොකුම වෙනස බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ෆෝන් එකේදී USB type C බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් lightning වලින් වෙනස් වෙලා USB type C තමයි අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී SIM දෙකක් දාලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එකක් physical SIM එකක්, අපි දන්න normal SIM එකක්, අනිත් එක eSIM එකක් විදිහට. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ කලර්ස් කීප එකකින් ගන්න පුළුවන්. ඒ තමයි black, blue, green, yellow, pink කියන මෙන්න මේ කලර්ස් ටික. මේ කලර්ස් වලින් වලට කැමති කලර් එකකින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ප්‍රොටෙක්ෂන්ස් ගැන අපිට කතා කරන්න බැරි වුණානේ. ඉතින් මේ ෆෝන් එකේ front side එක වගේම back side එක මෙන්න මේ දෙකම glass වලින් ආරක්ෂා කරලා දීලා තියෙනවා. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකකුත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම IP68 water and dust resistant certificate එකක් මෙන්න මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් යාලා කියන විදිහට මෙන්න මේ ෆෝන් එක මීටර් 6ක ගැඹුරෙන් විනාඩි 30ක වතුර තිබ්බත් ෆෝන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැල්ලු. ඉතින් අන්නේ අපිට මෙන්න මේ ෆෝන් එක වතුර ඇතුළේ දාලත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ෆෝන් එකේ තියෙන බොඩි එක සම්බන්ධයෙන් කතා කරද්දී ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී අපිට මේ ෆෝන් එකේදී අංගල් 6.1ක Super Retina SDR OLED ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ ඩිස්ප්ලේ එකේදී HDR10 බලා ගන්න පුළුවන්, Dolby Vision බලා ගන්නත් පුළුවන්. ඒ වගේම 2000ක peak brightness nits level එකකුත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම 2556ට 1179 කියන resolution එකත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක සම්බන්ධව කතා කරද්දී මේ ඩිස්ප්ලේ එකේ කලර්ස් සහ quality එක ඇත්තටම ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. විවිධ angles උනත් ඇත්තටම හොඳයි. ඉතින් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වුණා HDR10 support කරනවා. ඒ හින්දා අපිට මේ ෆෝන් එකේදී HDR content උනත් play කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී. ඒ වගේම 2000ක nits එකක් තියෙනවා කියන අපිට මේ ෆෝන් එක තදව්වක් තියෙන වෙලාවකදී උනත් outdoor use කරද්දී ෆෝන් එකේ තියෙන දේවල් ගොඩක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ එක අඩුවකට තියෙන මේකේ refresh rate එක තියෙන්නේ 60 Hz විදිහට. ඉතින් 120 Hz පාවිච්චි කරලා නැති කෙනෙක්ට මේක ලොකුවට feel වෙන්නේ නැහැ. හැබැයි Apple ලගේම 120 Hz තියෙන ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා මෙන්න මේ ෆෝන් එක use කරද්දී ඔයාලට display එකේ smoothness එකේ වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් හරියටම බලුවොත් එහෙම මේ වගේ price එකකට 60 Hz plan එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එක ගන්න එක පාඩුයි. හැබැයි ඉතින් අපිට ඒකට කරන්න දෙයක්වත් නැහැ. ඒ වගේ මතක් කරගන්න ඕනේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ display එකට ඒගොල්ලෝ තවත් protection එකක් ලබා දීලා තියෙනවා. ඒ තමයි Ceramic Shield Glass Protection එක. ඒ වගේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ platform එක සම්බන්ධව කතා කරද්දී මේකේ OS එක වෙන්නේ දැනටම අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී latestම iOS 18.4 කියන අප්ඩේට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ ස්මාර්ට්ෆෝන් එක අවුරුදු 5ක් වුණත් අප්ඩේට්ස් එක්ක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා දැන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගනින කෙනෙක්ට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක තව අවුරුදු ගාණක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා කිසිම ඉෂුවක් නැතුව. ඉතින් අන්න ඒ හින්දා කාලයක් පාවිච්චි කරන්න හිතාන මෙන්න මේ ෆෝන් එක ගන්න ඉන්නවා නම් ගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මෙන්න මේ ෆෝන් එක තව අවුරුදු ගාණක්ම අප්ඩේට්ස් එක්කම යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දැනට තියෙන apps වල support එක සහ අලුතෙන් එන්න තියෙන apps වල support එක තව අවුරුදු 5කට උනත් මෙන්න මේ ෆෝන් එකේ අපිට
වල බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ මේකට iOS 23 24 වගේ වෙනකන් අප්ඩේට්ස් හම්බෙන්න පුළුවන්. ඉතින් අන්න හින්දා අප්ඩේට්ස් අතින් බය වෙන දෙයක් නැහැ. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ තියෙන chipset එක වෙන්නේ Apple A16 Bionic කියන 4 nanometer chipset එක. ඉතින් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී Apple ලගේ powerful ළඟදී රිලීස් වෙච්ච chipset එකකුත් තියෙන හින්දා ගොඩක්ම හොඳ මට්ටමක powerful performance එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ගේමින් වලට වගේම heavy apps පාවිච්චි කරගන්න, video editing කරගන්න, multitasking වලට මේ වගේ ඕනම heavy වැඩකට අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් Apple ලගේ හැම ෆෝන් එකකම ගොඩක් හොඳ performance එකක් තියෙනවා ඇත්තටම. මොකද ඒගොල්ලෝන්ගේ ගොඩක් හොඳ RAM customization එකක් තියෙනවා. ගොඩක් හොඳ OS එකක් තියෙනවා. ගොඩක් හොඳ smooth animation බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම හැම Apple ෆෝන් එකම ගොඩක්ම smooth. ඉතින් අපිට මේකේ දුනත් ගොඩක්ම quick app opening speed එකක් උනත් බලා ගන්න පුළුවන් වෙනවා. lag beam සහ frame drop වීම එහෙම ගොඩාක්ම දුරකට අඩුයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් දැනට තියෙන ඕනම heavy game එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී කිසිම issue එකක් නැතුව ගොඩක්ම හොඳ high settings වලදී play කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී. ඉතින් App Store එකේ තියෙන හැම game එකක්ම අපිට මේ ෆෝන් එකේදී කිසිම issue එකක් නැතුව run කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් performance වලට focus එකක් දෙන කෙනෙක්ට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඇත්තටම recommend කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ RAM එක බලා ගන්න පුළුවන් වෙන්නේ 6GB RAM එකක්. මේකේ version 3ක් එනවා. ඒ තමයි 6GB RAM එකක් එක්ක 128GB version එක, 6GB RAM එකක් එක්ක 256GB version එක, ඒ වගේම 6GB RAM එකක් එක්ක 512GB version එක. ඉතින් මෙන්න මේ version මත ෆෝන් එකේ price එක වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත අනුව ඔයාලගේ තියෙන budget එක අනුව මෙතනින් කැමති version එකක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් 6GB RAM එකක් මෙන්න මේ ෆෝන් එකේ තියෙන හින්දා ඇත්තටම ගොඩක්ම හොඳ මට්ටමක වැඩක් අපිට මේ ෆෝන් එකේදී කරගන්න පුළුවන්. කොහොමද ගොඩක්ම හොඳ RAM customization එකකුත් තියෙන හින්දා හරියට බලුවොත් එම 6GB RAM එකක් මෙන්න මේ ෆෝන් එකට වැඩිත් එක්ක ඉතින් ගොඩක් හොඳ RAM එකක් මේ ෆෝන් එකේ තියෙන හින්දා අපිට background apps කිහිපයක්ම කිසිම issue එකක් නැතුව මේ ෆෝන් එකේදී run කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මට කියන්න බැරි වුණා මේ ෆෝන් එකේ heavy game එකක් වගේ play කරද්දී මොකක් හරි heavy task එකක් run කරද්දී මේකේ වෙන heat එකත් ගොඩක්ම දුරකට අඩුයි. ඒ හින්දා අපිට මේ ෆෝන් එකේදී කොහොමත් powerful performance එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් අපි කතා කරමු මේ ෆෝන් එකේ තියෙන camera setup එක සම්බන්ධව. ඉතින් ඔයාලට පේනවා මේ ෆෝන් එකේ කැමරා දෙකක් එනවා. මෙතෙන්දී මෙගාපික්සල් 48ක මේන් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේකේ ඩුවල් පික්සල් PD autofocus තියෙනවා සහ sensor shift OS එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 12 මෙගාපික්සල් ultra wide කැමරා එකකුත් බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ කැමරා එකෙන් අංශක 120ක පරාසයක් කැප්චර් කරගැනීමේ හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එක පාවිච්චි කරලා ගොඩක්ම හොඳ මට්ටමක quality photos ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එකේදී natural colors බලා ගන්න පුළුවන් වෙනවා photos වල සහ මේ ෆෝන් එකෙන් ගන්න photos වල තියෙන dynamic range එක උනත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒත් එක්කම photos වල තියෙන details උනත් ඇත්තටම වරදක් නැහැ. ඒත් එක්කම මෙන්න මේ ෆෝන් එකෙන් ගන්න night mode photos උනත් ඇත්තටම හොඳයි. මොකද මේ ෆෝන් එක ගොඩක්ම හොඳ මට්ටමක low light performance එකක් තියෙනවා. සාමාන්‍ය ගොඩක් කළුවර තැනකදී උනත් අපිට මේ ෆෝන් එකේදී පැහැදිලි ෆොටෝ එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ portrait photos ගැන කතා කරද්දී අපිට ඉතාමත් හොඳ මට්ටමක portrait photos උනත් මෙන්න මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපිට portrait photo එකක් මෙන්න මේ ෆෝන් එකෙන් 3x දක්වා zoom කරලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට මේ ෆෝන් එකේ portrait photos වල edge detection එක පොඩ්ඩක් අවුල් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක හැම වෙලෙම වෙන්නේ සමහරක් වෙලාවල් වලදී වෙන්නේ. ඒක ලොකුට කෙයා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී cinematic videos උනත් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එකේ කැමරා එක පාවිච්චි කරලා කිසිම edit එකක් නොකර මේ ෆෝන් එකේ settings එක වෙනස් කරලා ගොඩක්ම හොඳ මට්ටමක colourful quality photos මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් capture කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් social media වගේ දාගන්න සුපිරි photos අපිට මෙන්න මේ ෆෝන් එකෙන් capture කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී 4K videos 60 fps වලින් record කර ගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. HDR පාවිච්චි කරලා Dolby Vision පාවිච්චි කරලා සහ stereo sounds පාවිච්චි කරලා. ඉතින් අනිත් ගොඩක්ම හොඳ මට්ටමක quality video එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් record කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ගන්න videos එකමත් මාරම stable. මොකද මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ sensor shift OS එකක් තියෙන හින්දා සහ මේකද අපිට වෙනම action mode එකකුත් බලා ගන්න පුළුවන්. ඒක දැම්මොත් එම අපිට තාත් stable videos මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න පුළුවන්. හැබැයි අපිට 4K වලින්ම නම් ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ගන්න videos වල colors එකමත් මාරම හොඳ level එකක තියෙනවා. මේකෙන් අපිට 6x දක්වා zoom කරලා videos ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ගන්න videos වල තියෙන sounds එකමත් ඇත්තටම වරදක් නැහැ. මොකද ගොඩක්ම හොඳ quality එකක් තියෙනවා. ගොඩක්ම clean sound අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ videos වලින් experience කිරීම හැකියාව තියෙනවා. ගොඩක් noise එකක් තියෙන අවස්ථාවකදී වුණත් අවශ්‍ය sound එක මේ ෆෝන් එකට focus කරලා record කරගෙන හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් එක අනිවාර්යෙන්ම මට videos පැත්තට focus කරන කෙනෙක්ට recommend කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මොකද ඔයාලට මේ පැත්තේ මේ ෆෝන් එකේදී ගොඩක්ම හොඳ මට්ටමක වැඩක් ගැනීමේ හැකියාව තියෙන හින්දා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී 12 megapixel selfie camera එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් selfie video එකක් 4K වලින් සහ 60 fps වලින් EIS එහෙම පාවිච්චි කරලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මට කියන්න බැරි වුණා මෙන්න මේ
මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් ගොඩක්ම හොඳ මට්ටමක ක්ලීන් ක්වොලිටි සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කරද්දී, මූවි එකක් බලද්දී, මියුසික් එකක් ප්ලේ කරද්දී ගොඩක්ම හොඳ මට්ටමක සවුන්ඩ් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ෆෝන් එකට ගැලපෙන විදිහට ගොඩක්ම හොඳ මට්ටමකින් ට්‍රිපල් බේස් බැලන්ස් කරපු සවුන්ඩ්ස් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් අහන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක සම්බන්ධව කතා කරද්දී අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිඇම්පියර් 3349ක බැටරියක් විදිහට. ඉතින් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට තවත් 15 watt wireless charging බලා ගන්නත් පුළුවන් වෙන සපෝට් කරනවා. ඒ වගේම අපිට මේකෙදි 15 watt MagSafe charging බලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට මේ ෆෝන් එකේදී 4.5 watt වලින් reverse wired charging බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කේබල් එකක් කරා අපිට මේ ෆෝන් එකෙන් තවත් ෆෝන් එකක් හදිස්සි අවස්ථාවකදී charge කරලා දෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකට හැමෙන්නේ charge එක පාවිච්චි කරොත් එම අපිට මේ ෆෝන් එක වයර් එක මගින් පැයක් තුලදී 0.0 දක්වා full charge කරගැනීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. හැබැයි ඔයාලට මෙන්න මේ ෆෝන් එක ගනිද්දි charge එකක් හම්බෙන්නේ නැහැ box එකේම. ඔයාලට charge එකක් වෙනම ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මට්ටමක charges කීපයක් recommend කරන්නම් මම. ඔයාලට දැන් මෙන්න මේ screen එකේ පේන්නේ අන්නේ charges. මේ ඔකටම හොඳ brands වල quality charges. ඉතින් ඔයාලට කැමති නම් මේවා ගන්න පුළුවන්. මම මේ වගේ links පාලා description එකේ දාලා තියන්නම්. ඉතින් කැමති නම් ඔයාලට මේ charges අරගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේවා තියෙන්නේ AliExpress එකේ. ඉතින් අපිට සාමාන්‍ය මේ ෆෝන් එක දවසක් වුණත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ලොකු අවුලක් නැතුව. ටිකක් විතර heavy use කරත් මෙන්න මේ ෆෝන් එකේ තියෙන බැටරි එක අපිට සාමාන්‍යයෙන් දවසක් වගේ අද ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගේම් එකක් වගේ ප්ලේ කරද්දී උනත් මෙන්න මේ ෆෝන් එකේ බැටරි ඩ්‍රේන් එක ගොඩක්ම අඩුයි. සාමාන්‍ය මොකක් හරි heavy game එකක් මේ ෆෝන් එකේ ප්ලේ කරද්දී ගොඩක් හොඳ settings වල mobile data පාවිච්චි කරලා පැය භාගයකට බැටරිය බහින්නේ 105ක් වගේ. ඉතින් capacity එකත් එක්ක බලද්දී ඒක ලොකු ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඉතින් ෆෝන් එකේ තියෙන බැටරිය සම්බන්ධව කතා කරද්දී අපිට ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕන්නේ නම් අද අපි කතා කරේ මෙන්න මේ Apple iPhone 15 එක සම්බන්ධව. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව හොඳ මට්ටමක අදහසක් එන්නේ නැති කියලා. ඉතින් ඔයා මුද තන්නේ මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව පාලින් කමෙන්ට් එකක් දාලා කියන අමතක කරන්න එපා. සමහරකට ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් හැම කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ ෆෝන් එක සම්බන්ධයෙන් තියෙන user experience මොන වගේද කියලා අනික් කට්ටියට දැනගන්න කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ෆෝන් එක සම්බන්ධව තාත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් මට වීඩියෝ එකේ කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් මේ වගේ ඕනම දෙයක් පාලින් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම Apple iPhone 15 එකක් ගන්න හිතාගෙන ඉන්නවා වගේ යාළුවෙක් ඉන්නවා නම් අන්න යට දැනගන්න මෙන්න මේ වීඩියෝ share කරන්න. ඒත් එක්කම ඔයා අපේ channel එකේ වීඩියෝ බලන්නේ පළවෙනි පාට නම් එහෙම අපේ channel එකේ කතා කරන්නේ මේ වගේම smartphones වලට සම්බන්ධ වෙච්ච videos. ඒ කියන්නේ මේ වගේ Apple smartphones ගැන, Android smartphones ගැන, අලුතෙන් release වෙන smartphones ගැන, budget smartphones ගැන, smartphones comparison videos ගැන, smartphone accessories ගැන මේ වගේ smartphones වලටම සම්බන්ධ වෙච්ච videos ඔයාලට අපේ channel එකේදී බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා ෆෝන් සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් එහෙම නැත්නම් අපේ channel එකෙන් දාන videos බලන්න කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් අද මෙන්න මේ ගෙන වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වැදගත් කියලා හිතෙනවා නම් එහෙම අපිට කරන පොඩි support එකක් විදිහට channel එක subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ Apple iPhone 15 Plus එක සම්බන්ධව. ඉතින් මම ඒ වීඩියෝ එකත් ඉක්මනින්ම අරන් එන්නම්. ඒ විදිහට අපි 15 series එක ගැනත් මේ විදිහට කතා කරලා ඉවර කරමු කොහොම හරි. ඒ වගේම දැන් ඔයාලට මෙන්න මේ screen එකේ පේන්නේ මම ඊට කලින් කරපු Apple iPhone 14 එකේ වීඩියෝ එක. ඉතින් මේකත් කැමති නම් කියලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවොත් එහම ඔයාලට මෙන්න මේ 15 එකේ සහ 14 එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අයිදෙත් මතක් කරා වගේ මේ නම් අපි වගේ තාත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.